අයි බන්ද කොහොමද තව සතයකට වගේ පස්සනේද. ඉතින් මගින් අහපු දෙයක් තමයි යාළුවෙක් ලෙෝ එකක් ගත කරද්දි කොහොමද එලියට ගියොත් කොහොමද දැන් හුඟක් ලෙෝවලදී එලියට යන්න බැහැනේ මේ ලෞකය ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක. හැබැයි ලෙෝ එකකදී එලියට යන්න අවස්ථාවක් වුණොත් ඒ ලෙෝ එක ගත වෙන්නේ කොහොමද කියලා. දැන් ලෙෝ කියන වචනේ තේරුමත් ඔයා දන්නවනේ. ඒකින්ද මම හිතුවා මම මේ ළඟදී ගියා පෘතුගාලයට ලෙෝ එකක් කරා ෆ්ලයිට් එකක. ඒ ලෙෝ එක අතරතුරද මගේ හොඳම යාළුවෙක්ව හම්බුණා පෘතුගාලේ ඉන්න. ඉතින් මගේ යාළුවගේ පවුලි කට්ටිය එක්ක දවස ගෙවුණ ආකාරය ඔයාලට පෙන්නන්න. හිතනවා රස විඳී කියලා. ඉතින් මේක තමයි අද මගේ රූම් එක වෙන්නේ. බලමු. කොහොමද දන්නවද කියලා බලන්න මේ පැත්ත. ඉතින් අද මම ඇවිල්ලා තියෙන්නේ පෝර්චුගල් වලට පෘතුගාලයට. පොඩ්ඩක් රූම් එකේ පෙන්නුවොත් බාත්රූම් තියෙනවා. මගේ යාළුවා ඉන්න නගරයට පෘතුගාලේ ඉඳලා බස් එකකින් තමයි මං ගියේ. බස් එකේ යන්න ටිකට් එක ඔන්ලයින් ගන්නත් පුළුවන්. ඉතින් මගේ යාළුවා මට කලින්ම බස් ටිකට් එක බුක් කරලා තිබ්බා. බස් ටිකට් එකේ බස් එකේ ඩිපාචර් ටයිම් එක තිබ්බේ කීයට වගේද 2:00 වගේ තිබ්බේ. ඉතින් 2:00 බස් එක අල්ලගන්න මම හුඟක් ඉක්මනට වේගෙන් ගියා. වීඩියෝ එකත් ඇහෙනවද නිකන් හති දාගෙන වගේ කතා කරනවා. දැන් මම මේ දුවන්නේ මගේ හොඳම යාළුවෙක්ව හම්බ වෙන්න. ඒ යාළුවයි අම්මයි පවුලේ කට්ටිය තාල් කෑමකට සහ රෑ කෑමකට ආරාධනා කරා. ඉතින් ඒකට මම මෙතනින් බස් එක ගන්න යන්නේ. තමයි පෘතුගාලේ වටේ පේන විදිහ මෙතන මම හිතන්නේ පොඩි මොන්ටිසෝරියක් වගේ එකකුත් තියෙනවා. මං ඊට පස්සේ හොටෙල් එකෙන් ඇහුවා කොහොමද, මොකද මම අවුරුදු දැන් 2කට විතර කලින් තමයි ඇවිල්ලා තියෙන්නේ පෘතුගාලයට. මට යන විදිය හරියට මතක නැහැ. ඒ බස් ස්ටෑන්ඩ් එකට හොටෙල් කෙනෙක් කිව්වා, හොටෙල් එකේ වැඩ කරන මහත්මයෙක් කිව්වා මේ පාලම තියෙනවා, පාලම වම් අත පැත්තට ඇවිදගෙන යද්දි හරි කියලා. එතනම සූ එකක් තියෙනවා. ඒක තමයි ලෑන්ඩ්මාර්ක් එකක් විදිහට තියෙන්නේ. අපි බලමු ඉක්මනට යන්න පුළුවන් වේද කියලා. මොකද දැන් වෙලාව මෙහෙ වෙලාවෙන් දවල් 2යි කාලයි. 2:00 තමයි බස් එකක් තියෙන්නේ. මං හිතන්නේ අරක එතන ඈත පේන පාලම වෙන්න ඕනි. පළමු ඇවිදගෙන ගිහිල්ලා මෙහෙ හුඟක් මේ වගේ පාර අයිනමල් වල හුඟක් කොෆි ෂොප්ස් තියෙනවා. ඉතින් හරිම රස පේස්ට්‍රි වර්ග තියෙනවා. පැෂල් ටොමාටෝ කියලා තියෙනවා. ඒවට මම ඉංග්‍රීසියෙන් කියන්නේ ටාට් කියලා. මෙතන මේ තියෙන හන්දිය ලෑන්ඩ්මාර්ක් එකක්. මෙතනින් තමයි මෙතන මේ ලිස්බන් නගරේ තියෙන සූ එකට හැරෙන්නේ. මම පොඩක් වේගෙන් ඇවිදිනවා. මොකද තව විනාඩි 10කින් කොහොම හරි බස් එක අල්ල ගන්න ඕනේ හින්දා. මේ කොළ පාට තාප්පේ පේනවනේ. කොළ පාට වැට වගේ තියෙන තාප්පේ තමයි සූ එකේ
තාප්පේ සද සුවකට යන්න නම් වෙලාවක් නැහැ. එතන මල් වගේ තියෙනවා. ඉතින් සුවකට වෙන දවසක යනවා. අද මගේ යාළුවන් සහ ඒගොල්ලන්ගේ ෆැමිලි හම්බ වෙන එක තමයි තියෙන්නේ. මෙහෙ ඉන්න කට්ටියට ඉංග්‍රීසිත් කතා කරන, නමුත් හුඟක්ම කතා කරන භාෂාව තමයි පෘතුගීසි භාෂාව. දැන් නම් ඩිපෝ එකට කිට්ටුවේ. අර ඈත නිකන් අලු පාටට වගේ පේන බිල්ඩින් එක තමයි ඩිපෝ එක. මේක තමයි බස් ටර්මිනල් එක. පොඩ බඩක් ගෙන හැබැයි කන්ද වෙලාවක් නැහැ. ඒකින්ද ටග්ගාලා යමු අපි ටර්මිනල් එකට. Thank you. යන්තම් බස් එකට ආවා. විනාඩි 4ක් විතර තියෙනවා තව ඩිපාර්ට් වෙන්න. මේක තමයි මේ බස් සමාගම. ටිකට් එක ගත්ත. ෆයිනලි ආවා බස් එකට. මේ බස් එක එහෙමට එච්චර පිරීලා නැහැ. මට මතකයි මේ බස් පාරේ කලින් යද්දී තියෙන ලස්සන වයින් වතු එහෙම මේ ලෝක ප්‍රසිද්ධ පෝට් වයින් එහෙම හදන්නේ මේ රටේ පෘතුගාලේ ලිස්බන් නගරයට තියෙනවා. ලස්සන තව නගර තියෙනවා, පෝර්ටු කියලා තියෙනවා. අපි බලමු යන ගමන් ඒ වයින් වතු වල ගෲප් එහෙම. දැන් නම් බස් එකට නැගලා ඉන්නේ. ප්‍රශ්නයක් නැහැ. අය දානවා මම හිතනවා මෙතන පබ්ලික් ගැදරින් ස්පේස් එකක් ඉඳ කන්ෆයින් ස්පේස් එකක් ඉඳ මේ හැමෝම මාස් දාගෙන ඉන්නේ. ඒකින්ද මම දාගත්තා. දැන් වටේ බැලුවොත් මේ ටිකේ නම් පේන්නේ බිල්ඩින් මේ රටේ මේ විදිහට. බිංගෙන ටිකක් දිගයි වගේ. පේනවත් දන්නවට හුඟක් සුළඟ මගින් මෙහි ශක්තිය ජනනය කරන සුළං රෝධ එහෙම තියෙනවා. කලින් කිව්වනේ පෘතුගාලේ පෝට් වයින් කියන වයින් වර්ගයට ප්‍රසිද්ධයි කියලා. මේ දැන් පේන්නේ ඒ වයින් යාඩ්ස්, ඒ කියන්නේ වයින් වලට මිදි වගා කරලා තියෙන වයින් වතු. මේ නම් පළතුරු වත්තක්.
මේක තමයි මං අර කියපු කාසල් එක. මේ කාසල් එක මේ පවුර ඇතුලේ වැඩ කරනවා මගේ යාළුවගේ ඥාති වෙන සහෝදරයෙක්. යාළුව නම් අද හම්බ වෙන්න වෙලාවක් නැති වෙයි මං හිතන්නේ. අපි ආවා බස් නැවතුම් පොලට. මෙතන මගේ යාළුවගේ වයිෆ් ඇවිල්ලා එන්න ඕනේ මාව පික් කරන්න. අපි බලමු ඇවිල්ලාද කියලා. මම පොඩ්ඩක් විතර කලින් ඇවිල්ලා ඉන්නේ විනාඩි 5ක් විතර. දැන් මෙතනට ආව විතරයි මේ නගරෙට වටේ පේනවා ඇති. මම දැන් මගේ යාළුවගේ වයිෆ් වෙනවයි කියලා කිව්වා මාව පික් කරන්න මෙතනින්. මොකද මෙතන ඉඳලා අතුරු පාරවල් හුඟක් තියෙනවා යන්න. ඒකෙන් හින්දා අපි බලමු. මම පොඩ්ඩක් විනාඩි 5ක් විතර එන්න ඕනි වෙලාවට වඩා කලින් ඇවිල්ලා ඉන්නේ. අපි බලමු කොහොමද තත්ත්වය කියලා. මම මෙතන තියෙන රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා මේ කට්ටියගේ පෘතුගීසි කට්ටියගේ තියෙන සිග්නේචර් කෑමක් ගත්තා. මොකද මගේ යාළුවට මෙසේජ් කරන්න මගේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් නැහැ දැන්. මෙතන ඩේටා. ඒක හින්දා මේක තමයි. මේ වගේම තවත් දෙයක් තියෙනවා පැෂල් ඩනාට කියලා. පේනවද දන්නේ පේනවනේ. පැෂල් ඩනාට කියලා ඒකත් හරිම රහයි. මම ගත්තේ ඒ වගේ එකක්. හැබැයි මේක නෙමෙයි. කොහොමද මට ඕන වෙලා තිබ්බේ ඉන්ටර්නෙට් ගන්න. හිතනවා එයාගේ නම කේට් A කියලා. මම මේ බස කැවිලි කාලේ ඉවර වුණත් එක්කම වගේ කේට් ආවා. ඊට පස්සේ අපි කේට්වත් අරගෙන කේට්ගේ පුතාත් හිටියා කාලොස්ගේ කේට්ගේ පුතා මගේ යාළුවා කාලොස්. පුතා සල්වදෝරුයි කේටුයි ඇවිල්ලා හිටියේ මාව ගන්න. අපි අරගෙන ඊට පස්සේ අපි ගියා කාලොස්ගේ තව ලොකු අම්මව පික් කරන්න. මොකද මම ලොකු අම්මවත් දන්නවා. ඊට පස්සේ ලොකු අම්මව පික් කරලා ඊට පස්සේ අම්මගේ වැඩ කරන වැඩපොළෙන් පික් කරලා ඊට පස්සේ අපි ගියා කාලොස්ගේ වැඩපොළට. ඒ අනාතරේ සල්වදෝරු පොඩි සින්දුවකුත් කිව්වා. Hey, why? Why? I was like, oh, sorry. How should I? Oh, there. Yeah. Oh, yeah. Oh, thank you. You can get it. Não sei. Eu sempre fui esperança social porque ele deixou de trabalhar. Yo. Não ia para a renda. Yo. Pagava a renda, ok? Ele diz que eu não tenho nada de mal, Tá, não mamãe? tenho feridas nem nada. Tá, Não mamãe? estava a explicar a Catarina. Mamãe? Yeah, mamãe. Mas tenho uma hérnia muito crónica. Mesmo aqui na boca do estômago. E como o meu estômago não fecha, o estômago Claro. quando está cheio fecha. Mamãe E é o a meu não fecha. rainha. Devido à Mamãe? hérnia não fecha. Então o suco do Mamãe é estômago a rainha. anda ali por baixo. A carinha? por cima e por aqui, e Mamãe faz é dor. a rainha. මගේ යාළුවා කාලෝස් පෘතුගාලේ ඉන්න බොහොම දක්ෂ වඩු කාර්මික ශිල්පියෙක්. සහ හරිම ඉන්ට්‍රස්ටිං ප්‍රොජෙක්ට් එකක් පටන් අරගෙන තියෙනවා. ටයිනි හවුස් වර්ල්ඩ් කියලා, ටයිනි හෝම්ස් කියලා. මේ අර කැරවෑන් වගේ ලංකාවේ අපිට නම් ඒක අලුත් දෙයක්. හැබැයි යුරෝපයේ විශේෂයෙන්ම ජර්මනියේ මම දැකලා තියෙනවා. තමන් කැමති තැනට තමන්ත් එක්කම ගමන් කරන්න පුළුවන් ගෙවල් හදන එක ඇමරිකාවෙත් තිබිලා දැකලා තියෙනවා. මේ ඉතින් ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් තමයි කරන්නේ. ඒ කට්ටිය මේ ලී වලින් තමයි මේක වටේ හදලා තියෙන්නේ. හැබැයි හොඳට සුරක්ෂිත වෙන්න ලේයර්ස් දාලා වතුර යන්නේ නැති වෙන්න වතුරට ඔරොත්තු දෙන විදිහට ඒ දව පදම් කරලා ඒ ඔක්කොම කටයුතු සිද්ධ වෙන්නේ මේ මෙතන මේ කාලොස් වැඩ කරන වැඩපොළ. So this is. ඉතින් ඒ ගැන තොරතුරුත් මට කාලොස් You කියලා can take දුන්නා. this house anywhere and fix it. And that is Just the park second. it. Oh, so these are like caravan house. It's the same thought as a caravan, but it's not the same. Okay. But yeah, you put the car here and you take it wherever it you want anywhere you to take want it. It just arrives to the lots and you park it there. And you have a house. That's it. It's fully. It can be autonomous, or you can connect it to water and electricity. No? It depends on what you want. Okay. See that black part is inside of this wood. Yeah. Just inside of the wood, there's the black
layer of waterproof UV. See? Yeah, This this is is before the and wood. with wood. Then when it takes the wood, it becomes like this. Got it. Now I understand why, like the how And the this protection is layer. waterproof, yeah. Then it comes Got from it. the roof. Oof, The roof and is zinc. You can the toilets, is it like sort of toilets. You can put a chemical toilet or a normal toilet, okay? just as normal. And- But if you put a normal toilet, you need to have water Uh-huh. and electricity. Okay. But water for the sewage. Okay. But on the toilet there's a hole. Não podia sim mostrar alguma coisa e vou. Não, que eu só ficava mais só de olhar a porta também. Oi, a Alexandra está lá? Come here. Good boy. Good boy. සල්වදෝරට මටයි තව අලුත් පොඩි යාළුවෙකුත් හම්බුණා. No, it's puppy. Hmm. පෘතුගාලෙ කිව්වොත් ෆුට්බෝල් අමතක කරන්න බැහැනේ. ඉතින් මමයි සල්වදෝරුයි පොඩි ෆුට්බෝල් මැච් එකක් ගන්නත් අමතක කරේ නැහැ. කාලෝස්ගේ වැඩ ඉවර වෙනකන් එදා දවසට. Hello. Por cima. Vai. Vai. ඔන්න ඉතින් තවත් යාළුවෙක්ව හම්බුණා. මගේ යාළුවා කාලොස් එක්ක වැඩපොලේ වැඩ කරන හුඟක් අය වැඩ කරලා ඉවර වෙලා එතන ළඟ මුහුද තියෙනවා. එතන සර්ෆ් කරන්න යනවා. හැබැයි එදා නම් වෙලාවක් තිබ්බේ නැහැ එහෙම සර්ෆ් කරන්න යන්න. වෙන නිමාඩු දවසක ගිය කාලෙක යන්න ඕනි සර්ෆ් කරන්න. Não, mas ele agora vê a praia e fica já todo maluco. Nós também não vamos demorar, vamos só ficar um bocadinho e vamos embora. Mas eu não sei se a Catarina vai fazer o jantar, porque ela queria fazer aquele caril, que é feito muito rapidamente e é brutal. Senão vou ao restaurante e trago logo a comida. Take a I'm going video. to the Bolot. I'm just going to the Bolot there. Okay, cool. මේ තමයි යුරෝපය අගම කොටස කියලා හඳුන්වන තැන. පෘතුගාලි මගේ යාළුවා කිව්ව විදිහට යුරෝපයේ මායිම වගේ කියනවත් වගේ. මෙතන පේන ඇති දූපත් එහෙම. හුඟක් මෙහෙ සර්ෆ් කරන අය එහෙම නම් එනවා. දැන් මගේ පිටිපස්සෙනුයි ඉස්සරහිනුයි ඇතින් පේනවත් දන්නේ මේ පේන්නේ ඇට්ලාන්ටික් සාගරය. මට යාළුවා කිව්වේ හරි සීතලයි කියලා වතුර සාමාන්‍යයෙන් කොහොමත් ඇට්ලාන්ටික් සාගරේ. බලමු ඇට්ලාන්ටික් ඕෂන් එක කොහොමද කියලා. එහෙම තමයි වටේ පේන්නේ. හුඟක් සර්ෆ් කරන අයට මේක හරිම ප්‍රසිද්ධ තැනක්ලු. ලෝකයේ වර්ල්ඩ් සර්ෆ් චැම්පියන්ෂිප් එහෙම තියෙන්නේ මේ මුහුදලු. මොකද මේකේ රළ එහෙම හුඟක් හයියට උසට
එන හින්දා අද නම් මේ ගොඩක් අඩුයි කට්ටිය. නමුත් ටිකක් අගෝස්තු සැප්තැම්බර් වගේ වෙන්න හුඟ දෙනෙක් එනවලු. So, like father, like son. Dança, amor, dança. Oh, Ui, son. vestido assim no ar para dançar com o dano Yeah. Oh. Ai, ai, ai. Isso aqui não é preciso. Cogumelos. Chef Kali dosa. Almost. Deixa-me agredir agora. මේ මගේ යාළුවා කාලෝස් ජූනියර් කාලේ. ඉතින් මේ පෘතුගාලේ තියෙන සාමාන්‍ය සුපර් මාකට් එකක තමයි කාලෝස් මාව එක්කන් ආව යන්න කලින් මොනවා හරි ස්වීට්ස් ටිකක් අරගෙන දෙන්න. මේකට තමයි පැෂල් ඩනාටා කියන්නේ. මේක හරිම රහයි. බැරි වුණත් අවස්ථාවක් හම්බුනොත් කන්න. මේකේ නමත් මම ලියලා දාන්නම් මෙතන. අද මමත් මේ පවුලත් එක්ක රැකෑමට එකතු වෙන හින්දා කාලෝසුයි කවල්ලෝස්ගේ අම්මලයි වයිෆුයි ඔක්කොම හරිම කරුණාවන්ත වුණා. රයිස් ඇන් කරි හදන්න. මම දැන් ලංකාවට එහෙම නිතර දෙවෙලේ වෙන්නේ නැති හින්දා බත් කන්නත් ආසති කියලා. ඉතින් මේ කට්ටිය පුළුවන් විදිහට ඒ කට්ටියට හරිම රහට රයිස් ඇන් කරි බතුයි තව කරි හදලා තිබ්බා. එහෙම තමයි ඩිනර් එක. Yeah, here you go. Oh, bravo. Wow, that's beautiful, Kla. Consegue? Telemóveis bons também, né? Amazing. Ta-da! And especially Carlos said this one is from your city, and yeah, lot of sweet stuff. ඉතින් බොහොම ස්තුතියි එකතු වෙලා හිටියට හැමදාමත් වගේ අදත් ඔබට සුබම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අයිතෝ හම්බවෙමු ඊළඟ සෙනසුරාදා වගේ මේ සොරි සෙනසුරාදා ඊට ඒ අතරේ මොනා හරි දැනගන්න තියෙනවා නම් කරුණාකරලා ඊමේල් ඇඩ්‍රස් එකට ලියන්න පුළුවන්. නැත්නම් මගේ පර්සනල් ඉන්ස්ටාග්‍රෑම් account එක හරහා ඉන්ස්ටාග්‍රෑම් එකේ මැසේජ් කරන්නත් පුළුවන්. මම Facebook page එකකුත් හදුවා. කැමති නම් ඒකේ සාමාන්‍යයෙන් මම හිතුවා වීඩියෝ එකක් දාන්න කලින් දාන්න එන ට්‍රේලර් අරම ඒවා. ඉතින් ඒවා ගැන බලන්නත් පුළුවන්. නැවත බොහොම ස්තුතියි. කියලා